තෙල් ටික ගහගන්න තවමත් QR එක හදාගන්න බැරි වුණාද? දැන් නම් කිසිම ප්‍රශ්නයක් නැතුව හැම වාහනයකට වගේ QR එක හදාගන්න පුළුවන් විදිහට සිස්ටම් එක අප්ඩේට් කරලා තියෙන්නේ. ඉස්සෙල්ලා මම මේ වීඩියෝ එකේ කමෙන්ට් එකක් විදියට හරි ටයිටල් එකේ හරි ලින්ක් එකක් දාලා තියෙනවා. ඒක ක්ලික් කරලා Fuel Pass Gov official site එකට යන්න. ලින්ක් ක්ලික් කරද්දි පරිස්සමින්. මේ දවස්වල QR එක සම්බන්ධව ස්කෑම් එකකුත් යනවා. කලින් QR හදපු ෆෝන් නම්බර් එක අමතක අය සහ වෙන මොකක් හරි එරර් එකක් එන අය මේ විදියට කරන්න. උඩම කොටුවේ ඔයාගේ ID නම්බර් එක දාන්න. දැන් අලුත් ෆෝන් නම්බර් එකක් දාලා OTP එක ගන්න. පහළ තියෙන නම ලිපිනය පුරවන්න. අවසානයේ තියෙන next button එක ක්ලික් කරලා ඊළඟ පිටුවට යන්න. මේකේ තියෙන ඔයාගේ වාහන සම්බන්ධ විස්තර ටික හරියටම පුරවන්න. මේකට ඔයාගේ වාහනේ පොතේ තියෙන විදියටම වෙනසක් නොකර විස්තර ටික පුරවන්න. දැන් register button එක ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාලට මේ වගේ message එකක් display වෙයි. මේකේ තියෙන්නේ දැනටමත් මේ වාහනේ ලියාපදිංචි කරලා තියෙන්නේ වෙනත් දුරකථන අංකයකට. නමුත් මේ වාහනේ නිත්‍යානුකූල අයිතිකරු ඔයා නම් පෙර ලියාපදිංචිය අයින් කරලා ඔයාගේ දුරකථන අංකයකට ලියාපදිංචි කරන්න පුළුවන් කියලා. ඉතින් යටම තියෙන තහවුරු කරමි කියන ටික් එක දාලා override registration කියන බටන් එක ක්ලික් කරන්න. දැන් වැඩේ හරි. ඔයාගේ වාහනේ QR එක දැන් ඔයාට download කරගන්න පුළුවන්. මතක තියාගන්න මේක misuse කරන්න හදන්න එපා. ඔහෙනම් දැන් polling වල ඉන්නේ නැතුව ඔත්තේ ඉරට්ටේ දින විදියට පිළිවෙලට ගිහින් තෙල් ටික ගහගන්න.